ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. අසේවනාච බාලානං පණ්ඩිතානං च සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි, මේ ස්ථානයට වැඩ හිඳ වදාරන පරම පූජනීය වූ පින්වත් මහා සංඝරත්නයේ අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි, අපේ සත්පුරුෂ ආරක්ෂක අංශයේ පොලිසියේ නිලධාරී මහත්තුරුනි මහත්මයනි, සියලු දෙනාම එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කරන්න ඕන කරන යුතුයකමක්, ඥාති ධර්මතාවයක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්කමේ අරමුණ තමයි මේ පින්කම සාර්ථක කරගන්න අනුශාසනා කරපු විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය බේරුවල සිරි සෝභිත නායක මාහිම්පාණන් වහන්සේ, බුලත්ගම සිරි සුබෝධි ගෞරවනීය අපේ හාමුදුරුවෝ, ඒ වගේම පින් අනුමෝදන් කරනවා මොරටුව සොයිසාරාම මහා විහාරයේ නිර්මාතෘ පණ්ඩිත ශිරෝමණී අති පූජනීය බේරුවල සිරි නිවාසාභිධාන නායක මාහිම්පාණන් වහන්සේට, රාජකීය පණ්ඩිත පූජනීය දුරම්පාල සිරි සුගුණ හාමුදුරුවෝ, අපත්‍ය වදාළ ගුරු දේවෝත්තම ගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේට, ඒ වගේම මිය පරලොව යන්ට යෙදුණු නන්දසේන පලිහක්කාර මහතාට, ඒ වගේම මගේ සත්පුරුෂ සහෝදරයාට, මේ ව්‍යසනයෙන් මියගිය සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරනවා, දායකත්වයේ දරනවා සොයිසපුර තිරසල සාත්‍රය අධිපති අජිත් පලියක්කාර මහතා ඇතුළු පවුලේ සියලු සමාජිකයන්, සිසර ප්‍රනාන්දු චන්දන හේවගේ ඇතුළු සියලුම දායක දායිකාවන්, පින්නතුර ඇත්තු සියලු දෙනාම එක්කහුව වෙලා මේ විදිහේ පින්කමක් සිද්ධ කරගන්නේ. සියලු දෙනාම මේ හරි වුමනාවෙන් මේ උතුම් වූ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන් පුදුම උනන්දුවකින් තමයි මේ පැමිණලා ඉන්නේ. පින්නතුනි, අද දවසේ ඇතුළත මම මේ සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව, තව ධර්ම දේශනාවක් හොරණ තියෙනවා. එතකොට අද දවසේ ඇතුළත ධර්ම දේශනා පින්කම් 4යි. පින්වත් සියලු දෙනාටම ධර්ම දේශනාවට ප්‍රථම මම පුංචි කාරණා ටිකක් මතක් කරන්නම්. ඔය බණ ඉවරනකන් ඒ ටික හොඳට මතක තියාගන්න ඕනේ. පළවෙනි කාරණය තමයි පින්නතුනේ, ගොඩාක් ඔය තෙරපෙන්නේ ඉඳපා. මොකද අපේ හාමුදුරුවනේ හැමදාම 4 දිනකට වැඩි කලක් දෙනවා. මම මේ උදේ ඉඳන් දකින්න එක කියන්නේ හැමදාම. මේ පැතිවල හොරකම් කරනවත් දන්නේ, අනිත් බොහෝ පැතිවල ෆෝන් පර්ස් එකෙන් පරිස්සම් කරගන්න ගල සොට් එක දෙනවා. නෑ මම හැමදාම දකින්න එක. හැමදාම කණ ඉවරුනහම මෙතන ඇනවුන්ස් කරනවා යතුරු කැරලි වලට ළමයි හොයා ගන්න බැරි වෙලා. ඔය හින්දා වාක්‍ය පරිස්සම් කරගන්න. ඊට පස්සේ ඔය වැඩි හිටියෝ ගැන, වයසක උදවිය ගැන, පොඩි ළමයි ගැන විශේෂයෙන් බලන්න. ඔය පාඩසරක් ගැන අදහසක් තියෙනවා නම් ඒවා දැම්ම අයින් කරගන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඔය තව ඉතින් පන්සලේ මොනවා නැති වෙයිද දන්නේ නැහැ. ඉතින් මල් පඳුරක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ. සමහර ආමුදුරු කියන ජීවිතේටවත් අය කප්නෝරු ආමුදුරු පන්සලකට ගෙන්නන්නේ නැහැ කියලා. ඇයි? මුළු පන්සලම ඉවරයි.
ඔය එළියේ තිබ්බ මාළු ටැංකි එළියේ තිබ්බ පොකුණු ඒ වගේ වැටිලා බහැලා මාළු මැරිලා මල් පොච්චි පෙරලලා ඔය ඒ නිසා හරිය බොහොම සම්නෙමෙන් බොහොම පරිස්සමට කටයුතු කරන්න. වෙනතුනේ අපේ බෞද්ධයෝ හැටියට අපේ මූලික අරමුණ පරමාර්ථය තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු උන්වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ තථාගත ධර්මයේ හරය නිවන් දකින්න එක. නිර්වාණය සාක්ෂාත් කරගන්න එක. මේ කාරණේදී කවුරුත් දන්නවා. ආයේ මේ පින්නතුන් අමුතෙන් කියන්නේ මෙතන ඉන්න කවුරුවත් නැහැ. මේ දන්න කියන කාලෙක එහෙම කවද්ද නිවන් දකින්න ඕන කියලා හිතුනේ. හැමතැනක ජාතිවත් එහෙම එකක් ඉඳලා තියෙනවා. පින්නතුනි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා කමුච්ඡතු. අපේ අරමුණ වෙන්න ඕනේ අපේ බලාපොරොත්තු වෙන්න ඕනේ මේ කරන හැම පින්කමකම කෙලවර සංසාරේ දුක් දිනන නිර්වාණය සාක්ෂාත් කරගන්න ගමනට මුල පුරන්න තමයි අදටම මිනිස්සු වෙලා උපදින්නේ. දැන් මේ පින්නතුන් හිතන්න අපි අදටම මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ මොනවා වගේ කරගන්නද? මේ අතපය හොඳට වැඩ කරන්නේ හොඳට කණ්ඩ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ වෙනදුනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේදී මනුෂ්‍යාත්භාවයක් ලබන්නෙම පින්නතුනේ. අනුව මේ බල්ලොන්ට බලලොන්ට කිව්වට තේරෙනවද? මනුෂ්‍යාත්භාවයක් ලබන්නේ පාරමිතා සම්පූර්ණ කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද? මනුෂ්‍යාත්භාවයක් ලබන්නේ. අකුසල් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්භාවය. ලැබපු ආත්ම භාවය නරගයන් පුඤ්ඤං ජේ පුරුෂෝ කෛරාතේ සම්පුණ අම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චය. කරපු පින් මතක් කර කර ඉන්න පුළුවන් මොන ආත්මය? අපි ඔය කියපු 3-4 එකක්වත් කරනවා. වෙනතුනේ මේ අවස්ථාව මේ ලාභය දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා පින්නතුනේ. ඔය මිනිස්සු වෙලා නම් උපදින එකක් නැති වෙයි බොහෝ දුරට. හේතුව වෙනතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනවා කියන එකම අතිශය දුර්ලභ කාරණා. බුදුන් දේශනා කරන්නේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකද්ද පින්නතුනි අරුමේ? අරුමේ තමයි පින්නතුනි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත් භාවයක් ලබන එක. නැවත මිනිස්සු වෙලා උපදින එකක් නෙමෙයි තියෙන අරුමේ. සෑම කෙනෙකුටම ඇවිදගෙන එන්න පුළුවන්. නායක හාමුදුරුවනේ මම ඔය දවස් 4ක් විතර ඉඳලා රාජගිරි නිවාසෙට ගියා පින්කමකට. මොකද්ද අර ආබාධිත දෙවියන් වික්ටෝරියා එකදී මම බණ කියන තැනට පින්නතුන් ඇවිල්ලා හිටියේ 25ක් 30ක් විතර. රෝද පුටුවල එන්න පුළුවන් ප්‍රමාණය. බණ ඉවරලා මම ඒ ස්වාට්ටු ගානේ ගියා. පුළුවන් නම් ගිහිල්ලා ලනුපාත වාට්ටු ගානේ යනකොට වෙන්නදුනේ විවිධ වයස් මට්ටම් වල විවිධ උදවිය ඉන්නවා. අමුතුරනේ බොහෝ වාට්ටු කීපයක් තියෙනවා. ඒත් හැමදාම ඉන්නේ කොමඩ් එක උඩ. අර ඇඳ යට තමයි කොමඩ් එක. ඒ මරණ කම්ම කොහොමද ඉන්නේ? ඒවයි පින්නතුන් හරි පිරිසුදු නඩත්තු කරනවා. නමුත් පින්නතුනේ දැන එක ඉන්නවා කියන්නේ. සමහර වෙන්නවා මරණකම්ම තහඩුවක් උඩ. සමහර වෙන්නවා ජීවිතේටවත් ඇඟිලි වලින් අල්ලලා බත් කාලා නැහැ.
සමහරු ඉන්නවා කවදා මහ පොළොවේ කවුද මේ සවුන්ඩ් හදන්නේ මහ පොළොවේ නෙමෙයි පන්සලේ සම එන්න කියන්නේ බබල් එක කිරි ගානවා ඉඳලා හයස් වැඩේද මේ නිවාසයේ ඉන්න මිනිස්සු බහුතරයක් කවදාවත් මහ පොළොවේ පය ගහලා නැහැ පස් පාගලා නැහැ කවදාවත් එයත්න්ට තෙරුවන් වැඩ ඉන්න භූමියකට එන්න හම්බෙන්නේ නැහැ කවදාවත් එයත්න්ට අත් දෙකක් ගහු කරලා වඳින්න බැරි පිරිසේ ඒ නිසා මතක තියාගන්න දැන් මට කියන්නේ පින්නතුන් දිහා බලලා මොනවාද අපිට තියෙන අඩුපාඩු මොනවාද අපිට තියෙන ගැටලු ඒ පින්නතුන් සමහරක් වෙලාවට පින්නතුනේ ඔය කීප පිරිසක් ඉන්නවා ඒ තමන්ගේ හැඟීම කියා ගන්න බෑ බඩගිනි කියලා කියන්න බෑ වේදනාව කියා ගන්න බෑ අවුරු හරි ඇවිල්ලා බට්ටික දිය කරලා හොද්දවාගේ හදලා කටට දැම්මේ නැත්නම් මොකද වෙන්නේ කන්න බොන්න විදිහක් නැහැ දැන් මේ 50න් ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු අම්මලා තාත්තලා දුවලා පුතාලා සියලු දෙනාම කල්පනා කරන්න ඕන මොකද්ද අපිට තියෙන අඩුපාඩුව මෙච්චර හොඳට අතපය හතර තියාගෙන මේ ජීවිතේ මොකක් හරි ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවයේ වෙනුවෙන් කරගත්ත දෙයක් මොන හරි තියෙනවද හොඳට මතක තියාගන්න පින්නතුනි මිනිස් වෙලා උපදින්නෙම සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසනං එකදු අකුසලයක්වත් සිද්ධ නොකර ගන්න පුළුවන් එක මාත්මේ මනුෂ්‍ය ආත්ම භාවය මේ ගෝරතර සංසාරේ දුක් විඳිනවා කෙලවරක් නැහැ උපදිනවා ජරාවට පත් වෙනවා ව්‍යාධියට පත් වෙනවා මැරෙනවා ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා අප්‍රියන්ලා එක් වෙනවා කවද්ද බින්නතුනේ මේක කෙලවරක් වෙන්න කවද්ද ඉවරයක් වෙන්න මිනිස්සු සංසාරේ කොහේ හරි උපදිනවා ඒ උපදනහම අපිට හම් වෙනවා ඒක සත්ත්ව ලෝකෙ වෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන් අම්මා තාත්තා සහෝදරයෝ ඥාතීන් හිතවතුන් රසල් වාසීන් හම් වෙනවා මේ සංසාරේ අඩුව තරමේ පින්නතුනි පුරුදු වෙන්න ලබ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔය මෙල්ලා යන්න කලින් තරහවත් නැති කරලා මැරෙන්න පුරුදු වෙන්න පින්නතුනි මෙල්ලා යන්න කලින් වෛරයවත් නැති කරලා මැරෙන්න මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මාර්ගයේ අහුරන එක ප්‍රබල කාරණයක් තමයි අර පංච නීවරණ ධර්ම වල උගන්වන්නේ ව්‍යාපාදේ ඔය ව්‍යාපාදයේ නඩත්තු වෙන තරමක් පින්නතුනි නඩත්තු වෙන්නේ දේශයත් එක්ක ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රධාන අකුසල මුල් අතර තියෙන ප්‍රමුඛ කාරණයක් තමයි ද්වේෂය මැරෙන්න කලින් මේ දේශය නවත්තන්න පුළුවන් එකම ආත්මය මොකක්ද කොනවත්තලා මැරෙන්න පිළිතුරු දේශය නවත්තන්න නැතුව මැරුණාම මොකද වෙන්නේ ඔය වැඩිපුර වෛරක්කාරෝ තරහකාරෝ ඇති වෙන්නේ මට කියන්න තරහකාරෝ වෛරක්කාරෝ උපදින්නේ අපිට ලං වෙලාද ඈත් වෙලාද අපි ගාවමයි උපදින්නේ ඔය මේ පහුගිය කාලේ ඔය තැන් වල උනේ ඔය බෙලි කපන යහරනේ ඔය මේ ඔය මද්දව ජාවරන් කාර්ය පාතාලේ උන්නේ නෙවෙයි නේද අම්මා පුතාගේ බෙල්ල කැපුවා අල්හම්දුලිල්ලාහ් අවුරුදු 5යි පොඩි එකයි බෙල්ල කැපුවා අම්මා කැපුවේ කපලා අම්මා බෙල්ල වල දාගත්තා යටිනූර සභාව විපක්ෂ නායක බිරිඳගේ බෙල්ල මිරිකුවා ලොකු දුවගේ බෙල්ල මිරිකුවා මනුස්සා බෙල්ල වල දාගත්තා ගම්පොළ අවුරුදු 16යි කියලා යාළුවා හිටපු කොල්ලා බෙල්ල කැපුවා කොල්ලා බෙල්ල වල දාගත්තා නැදොච්චි අම්මට පොරවෙන් කෙරුවා ඔකට දැන් මම කීපයක් මේ හැම එකක්ම කරලා තියෙන්නේ කවුද ඈතින් හිටු මිනිස්සුද ළඟින් හිටු මිනිස්සුද
අර කොළඹ කැම්පස් එකේ මතක දුරකතරක පිටියේ ගාව දැන් අවුරුදු 3ක් විතරදී කෙල්ලගේ බෙල්ල කැපුවා කොල්ලා. කවුද මේ? හැම කෙනෙක්ම මේ කරලා තියෙන්නේ. කොහොම ළඟින් හිටපු ඒවා. දැන් ඕවා පින්නතුනේ මේ එළියේ දේවල්. මම ඔය යම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. වැඩිපුරම කුණුහරුපෙන් බලුම් අහලා තියෙන කාගෙන්. කවුද බැලලා තියෙන්නේ? අපිටම බයිනවා. පාරේ යන මිනිස්සු බයින්නේ. දැනේ බර කසාද ස්වාමියා නෙමෙයි. මොනකන් තඩියක් ගාලා ඉවෝසෙ. ඔය මේ තාත්තලා වැඩිපුරම බැලලා තියෙන කාටද? මේ පැත්තට බොනවද නැහැ? නැත්ද? මොරට හොඳයි. බොන්නේ. ඔය ජීවිතේ වැඩිපුරම අපි තාඩනයට පීඩනයට ලක් වෙන මේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලාටත් මේ අත්දැකීම ඇති. අපිට තට්ටුව දැම්ම නම් දැන් මේ කවුද? ළඟින් හිටපු මිනිස්සු. සංසාරේ මතක තියාගන්න. වෛරක්කාරයෝ පින්නතුනි උපදින්නේ ලං වෙලා. වෛරක්කාරයන්ට වෛරය පිරිමහන්න පුළුවන් කොහොමද? ලං වෙලා ඉපදුනා. දැන් කල්පනා කරන්න ඕනේ අපි ගාවේ ඉන්නේ වෛරක්කාරයෝද සත්පුරුෂයෝද කියලා. කවුද? මරන්න කලින් මිනිස්සේ ජීවිතේ හැඩගස්ව ගන්න ඕන, පුරුදු වෙන්න ඕන, දැනගන්න ඕන. ඇසුරු කරන්න ඕන කවුද, ඇසුරු නොකරන්න ඕන කවුද කියන්නේ. තරුණ මහත්තුරු මේ හතර මතක තියාගන්න ඕන. ඔය කොල්ලෝ ඉන්නවනේ ආතක් භූතක් නැහැ මේක එක්කම යනවා. අවසානයේ මොකද වෙන්නේ? ඒ ජීවිත විනාශ වෙනකන්, ජීවිත නැති වෙනකන් මොකද කරන්නේ? සංසාරේ වෛරක්කාරයෝ ඉන්නවා පින්නතුන්. ඔය සමහරු කියනවා නේද ඔය කියනවා නේද තොපි කනවා කියලා. කියන්නේ තව සමහරු කියනවා කපනවා කියනවා නේ. තව සමහරු කියනවා මොනවද කියනවනේ තොපි මරාගෙන මරනවා කියලා. නේද? කවදාවත් කියන්න එපා. කවදාවත් බුදුවරු දේශනා කරා මේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් එක්කෝ තෝරනම් සුඛමං වේදි නැත්නම් දුක්ඛමං වේදි නැත්නම් කායාවන පායිනි එක්කෝ චක්ඛං වහතෝ පදං. සංසාරේ කරන කියන හැම දෙයකටම අවදා හරි විපාක විඳින්න සිද්ධ වෙනවා. කාට හරි ගිනි ගෙඩියක් දෙනවා නම්, කාට හරි වැරද්දක් කරනවා නම්, දෝෂයක් කරනවා නම් පින්නතුනි මතක තියාගන්න. විඳවන්න වෙනවර ගුණාගේ පිටිපස්සේ එන කරත්ත රෝධ දෙක යම්සේද ගුණාට දුක් දෙන්න. එලෙසටම පින්නතුනි අපිට මේ සංසාරේ දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ අම්මලාට තාත්තලාට දූ දරුවන් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ප්‍රගුණ කරන්න පුළුවන් බරපතල කුසල කර්මයක් තමයි මම යෝජනා කරන්නේ. පුළුවන් නම් ඔය මරෙන්න කලින් තරහව නැති කරලා මරෙන්න. මරෙන්න කලින් වෛරය නැති කරලා මරෙන්න. මම ඔය අද බලාගෙන දැන් ඔයත්ගේ හාමුදුරුවනේ ගෙවල් වල ඉන්නකොට මේවා නැති වෙන්නේ නැහැ. තුනේ ඔයත්ගේ ගෙවල් වල සමාජයෙන් ඉඳලානේ ඔයත්ොන්ට වෛරක්කාරයෝ වෙන්නේ. අපිට වෛරක්කාරයෝ ඉන්නේ අපි මොනවා කරලාද? අපිට තරහකාරයෝ ඉන්නේ අපි මොනවා කරලාද? ඔය මම අදත් දැක්ක කවුරු හරි මොකක් හරි කියලා තියෙනවා. ඒවල තියෙනවා. මොකක්ද මේ මිනිස්සු පව? හරියට මිනිස්සු සමාජ වෛරයත් එක්ක ඔට්ටු වෙනවා. මිනිස්සු සංසාරේ දිග්ගස්ස ගන්න බලන්න. ඒ උදවිය දන්නේ නැහැ. ඒ වෛරයේ ප්‍රතිඵලය අපි කාලි යක්කිනීගේ කතාව අහලා තියෙන්නේ. අපේ බෞද්ධ පොත්පත් වලින් ධම්මපදේ අර්ථ විවරණ වලින් අද කාලියක් වුණා මේ ඉවරයක් නැතුව මේකේ මරාගන්න ඉවරයක් නැතුව මේකේ පලිගන්න මම යෝජනා කරනවා පලිගන්න එක නවත්තන්න. ඔට්ටු තට්ටු වෙන එක නවත්තන්න.
සංසාරේ බල්ලෝ බලල්ලු වෙලා මේව විඳවන්න වෙන්නේ. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම යෝජනා කරන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපකින්වත් බයින්න එපා. පැහැදිලිද මම කියන්නේ? මම යෝජනා කරන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. ඕනතරම් පිස්සු කලබල වුණාට දොස්තරලා කලබල වෙනවද? අර අහලා තියෙනව නේද අපිට බල්ලෝ කෑවට අපි බල්ලෝ රාපන්නේ කියලා. ඕක අපි අහලා තියෙන හාමුදුරුවනේ රසවාහිනියන්නේ. වේද හාමුදුරුවෝ අර හාමුදුරුවන්ගේ සිවුරු හොරාට පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරු ටික හොරගම් කරනවා ඒක හොරේ. ඔය නැත්තම් බලයි මම මේ ත්‍රිවිල් වල ගහලා තියෙනවා කියනවා කියලා. අපිට බල්ලෝ කෑවට අපි බල්ලෝ නපන්නේ කියලා. මේ ත්‍රිවිල් වල ගහලා තියෙනව නෙමෙයි. වෙනදරි පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරු මම මේක මතක් වෙච්ච ඉඳලා කියන්නේ සිවුරු හොරගම් කරනවා. ගමේ කොල්ලෝ බලාගෙන ඉන්නවා. හාමුදුරුවන්ට කොච්චර හොඳ සිවුරු පූජා කරා. අර පරණ සිවුරක් තමයි පොරවන්නේ. කොල්ලෝ ටිකක් ගහලා සිවුරක් පූජා කරලා බලාගෙන හිටියා රැකගෙන. බල්ලෝට හොරා හැමදාම ඇවිල්ලා හාමුදුරුවන්ට සත්තම දාලා සිවුරු හොරගම් කරගෙන යනවා. අල්ලගත්තා. ඇටි තඩි ගහලා ඔය අලුත වල දාපු මලමිනියක් ගොඩ දාලා බැන්දා. මිනිහ ඇඟේ බඳලා මුළු ගමේම රාවයක් එවුවා මොකක්ද? මුළු ගමේම රාවයක් එවුවා. අතර අමු මලමිනියක් බඳගත්ත යකෙක් ගමට එනවා කිසි කෙනෙක් දොරවල් අරින්න එපා තට්ටු කරවට කියලා. අනේ අර මිනිහා ගෙදර ගියා ආයෙත් අර දොර කිසි කෙනෙක් දොරවල් අරින්නේ නැහැ. අවසානයේ යන්න උනේ බහඩ පන්සලට හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කිව්වා අනේ අර හාමුදුරුවෝ මලමිනිය ගලවලා විසික් කළා. උන්වතුරෙන් නාවල දෙලගා හිටියා. ගමේ කොල්ලෝ එනකොට ගමේ කොල්ලෝ ඇවිල්ලා කියනවා හාමුදුරනේ මම පල් හොරෙක් එලවන්න තියාගන්න එපා. හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? ඊට පස්සේ තමයි අර බල්ලෝ අපිට ගාවට අපි බල්ලෝගේ කකුල හපන්න යන්නේ. පැහැදිලිද මං කියන එක? ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ පින්නතුනේ තම තමන් ගාව තියෙන ක්වොලිටි ටික. ඔයත් පාවිච්චි කරන්න ඕන මොකක්ද? ඔයත් පාවිච්චි කරන්න ඔයත් ගාව තියෙන ක්වොලිටි එක. අර අචාන්චා හාමුදුරුවෝගේ ආරණ්‍ය සේනාසනේ පන්සලේ හාමුදුරුවෝ භාවනා කරන්න යනකොට අල්ලපු ගමේ සංගීත සංදර්ශනයක් තියෙන හින්දා දැන් මේ පැත්තේ මියුසිකල් ලෑබ් කියන ගියොත් කී දෙනෙක් කියලා ගන්නවද? ගෝංකා ඔය සංගීත සංදර්ශනයේ තිබ්බේ ඇවිල්ලා නායකාරන්ට කියනවා හරි කරදරයි ඒක. ඒ ගෝසාව වැඩි. හමුදුරහන ගෝසාවේ ස්වභාවය මොකක්ද? ගෝසාවේ ස්වභාවය මොකක්ද? ගෝසාව. පෞකාරයාගේ ස්වභාවය මොකක්ද? පෞකාරය. එකම දේ තමයි කුලප්පු වෙන්න යන්න එපා. දැන් මොකද සද්ද නැතුව බණ අහන කාගේ හරි ෆෝන් එකකට හම්බුනේ කෝල් එකක් එන්න ඕන සද්ද. මේ සේරම බලනවා චක්චොක් ගාලා කොයි පැත්තද? අර ෆෝන් එකේ දැන් විද්‍යාවේ පොඩි එකෙක් නැගිටලා බෙරියක් දෙන්න ඕන. අර අම්මා දිහා කණ්ඩ වගේ බලනවනේ පොඩි එකා වඩාගෙන යනකම්. කාගේවත් ෆෝන් එකකට කෝල් එකක් ආවේ නේ. කවුද කුලප්පු වෙන්නේ? කොහෙවත් නැගගෙන ෆෝන් වල නැත්නම් වෙන මොනවද? ඉත පුරුදු වෙන්න. ඕම කත පුරුදු මොනවාද? අනුන්ගේ දේවල් හොයන එක නවත්තන්න. ඔයත් ඇවිස්සුණු තරමක් ඇවිස්සුනේ අපේ වැරදි වලට අනුන්ගේ වැරදි වලට. ඔම්ම නිකන් බණ අහන ගමන් හදවතට පොඩි තට්ටුවක් දාලා අහන්න බලන්න.
අපි කැලැත්තුණු තරමක් කැලැත්තුනේ කවුරු කරපු වැරදිවලද? ලැජනත් අනුන්ගේ වැඩ විසෙන් මොකටද පිටද? ඔයත් ජීවිතේ සැක කෙරුවා නම් සැක කෙරුවේ අපිවද අනුන්වද? අවදාවත් අපි අපිව සැක කරලා තියෙනවද? මොකටද අනුසක් කරන්නේ? අනුන් සැක කරලා කලබල වෙන්නේ කවුද? අනුන්ද අපිද? දුක් වෙන්නේ කනගාටු වෙන්නේ අඬන්නේ දොඩන්නේ කවුද? මතක තියාගන්න. අපෙන් කෙරෙන්න තියෙන දේ මිසක් අනුන්ගේ අනවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඔය මේ වෙනකොට කුණාරප කීයක් විතර කියලා දෙනවා? දෙක. මොන දෙකද කුණාරප පල්ල පගෝදියා. වැඩිපුරම කුණාරප කියලා දෙන කාටද? ජීවිත එක දවසක්වත් අපි අපිට කුණාරපෙන් බැනගෙන තියෙනවද? මං කියන්නේ නිකමට එක දවසක්වත්. එහෙම තියනවා නම් බෙහෙත් ගන්න මට්ටමේ ඉන්නවද? අපි අපිට කුණාරපෙන් බැන ගන්නවා. ඒවලට අපි කුණාරපෙන් ගනින්නේ අනුන්ටනේ. පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිටද? පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මොකටද පින්නතුනේ එකේ කාට කුණාරපෙන් බැලලා පව් පුරව ගන්නවා? මොකද්ද තියෙන ප්‍රතිඵලය? අත පොල් ගහලා තියෙනවද නැහැ? පොල් මාළු පිනුවෙන් නෙමෙයි මං කියන්නේ. ගහනවනේ තෝ එහෙන ගහපන් ඇඹරියන් කුඩු යන් කියලා. මං සායන්ට දැකලා තියෙනවා පොල් ගහනවා. දැකලා තියෙනවද මිනිස් සම්බෝල? සම්බෝල වලට හරියන්නේ නෙමෙයි අර උනාට ඔය කියනවනේ හැම ගොළුයන් කියලා. කොරයන් කියලා අඹරනවා. ජීවිතේ කවදාවත් කිසි කෙනෙකුට දෙස් දෙවල් දෙන්න එපා. ඒ මනුස්සයාගේ වැරද්දක් ඇති, අඩුපාඩුවක් ඇති, වංචාවක් කරලා ඇති, හොරයක් කරලා ඇති. ඒ අඩුපාඩුකම් තියෙන එක, වැරද්දක් කරපු එක, වංචාව කරපු එක, ඒක ඒ මනුස්සයාගේ ක්වොලිටියනේ. ඒක ඒ මනුස්සයාගේ තියෙන ක්වොලිටි එකේ අඩු වැඩිකම. හොඳට මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ පින්නතුනේ මිනිස්සු කාලා තියෙනවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙනවා. හොඳ ගති ගුණ තියෙන මනුස්සයා හොඳ ගති ගුණ දෙනවා. අසත්පුරුෂකම කතකම තියෙන මිනිස්සු කතකම අසත්පුරුෂකම දෙනවා. ඔයත් මොකටද දෙයකට කලබල වෙන්නේ? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය ඔහනිකම් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. සංසාරේ කවදානම් පින්නතුනේ අපි ආය මිනිස්සු වෙලා උපදින්නද? ඝෝරතර සංසාරේ කල්ප ගාන දුක් විඳින්න වෙයි. පින්නතුනේ එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනකින්වත් ආත්මය කිලිටි කරගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඒ ප්‍රබලම හේතුව කාරණය තමයි අපි මිනිස්සු වෙලා ඉපදුනාට මොකද මේක පින්නතුනේ දැන් අර මෙන්න මෙතනින් ජරාවටපත් වෙන්නේ, මෙතනින් ව්‍යාධියටපත් වෙන්නේ කියලා එම ඉර ගහලා තනක් ජීවිතේ දැනලා තියෙනවද කවදාවත්? කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ වයසට යනවා කියලා. කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ ජරාවටපත් වෙනවා කියලා. පින්නතුනේ නොදන්නුවත්ුනේ සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ බැරි වෙලාවත් මිනිස්සු මරණ දවස මිනිස්සු දන්නවනම් මොකක් වගේ වෙයිද? මරණ දවස දන්නවනම් මේ පැත්තට කුමාරයන් කියන මිනිස්සු නේද නැහැ.
පොරට හොඳ බොන්නේ පුනරට කියන්නේ මොකක්ද IRC කාර්ය වෙනවද කතෝද මොකක්ද මම කියන්නේ ඔය ඉන්නවනේ ඔය අනක පෙලාගෙන ඉන්නවනේ අනකට දුස්පරොස් කියාගෙන ඉන්නවනේ මෙන්නද බසලෙන් රුපියල් 500ක් කවුරුද පෙළලා ඉඳලා හොටල් බාජන කාර්යයකට ඔය අර මොරටු බලවල කියන පුදුනම ඔය කියලා තමයි යන්නේ විවිධ මට්ටමේ හිටියත් රස්සාවේ තනතුරෙන් තත්වයෙන් පවුලෙන් සල්ලිකාරකමෙන් බලයෙන් ගණන්කාරකමෙන් මාන්නක්කාරකමෙන් මොන මට්ටමෙන් අනේක පෙළන්න හැදුවත් අනේක ලැජ්ජාවට පත් කරලා අපහසුතාවයට පත් කරන්න හැදුවත් කිසි කෙනෙකුට අභියෝග කරන්න බැරි කාරණා දෙකක් තියෙනවා මෙහි පිට දකින්න පුළුවන් ජරාවයි ව්‍යාධියයි ඔය ජරාවටයි ව්‍යාධියටයි ඔය හැම කෙරුවෙක්ම පත් වෙනවා ඔය දෙක ලං වෙලා මරණවා කියලා දෙයක් අර මතකද 2015 පස්සේ මෛත්‍රීපාල මහත්තයා පාකිස්තානයේ කම්බයක් ඕඩර් කරන්නේ ආම්තුරුන් එල්ලුම් ගහට පහවදා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ කොන්ෆරන්ස් එකක් කියලා මොකද්ද කිව්වේ වාට් හොදන්න ඕනා කිව්වා ඇයි එයාලටම ලූස් මොෂන් බඩේ ගියා කවුද මරන්න බය නැත්තේ මරන්නට බය පිටුනේ කවුද ජරාවට බය නැත්තේ කවුද ව්‍යාධියට බය නැත්තේ ජීවිතේ පුරුදු වෙන්න අපි ජරාවට පත් වෙන මිනිස්සු කියලා දැනගෙන ජීවත් වෙන්න අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු කියලා දැනගෙන ජීවත් වෙන්න ඔය අවුරුදු 28ක විතර තරුණයෙකුට පිළිත් කියන්න හම්බුණා අර ගුද මාර්ගේ පිළිකාවක් හරි මොකක් හරි අර බඩට බටයක් දාලා හම්බුණා ටකට් එකක් කිල්ලලා මල පායන්න හදන ඔව් අවුරුදු 28යි කොල්ලට ඕක තමයි දාලා තිබ්බේ මට කියනවා හම්බුනේ කවදාවත් හිතුවේ නෑ අද මල පාපකට බඩේ එල්ලගෙන බත් කන්න වෙයි විතර නිගන්න තියාගෙන කියලා को गणकारक को नंदू को सल्ली को मारणकारक वो हटे दिब्ब सद्दे जरावट व्याधि සියල්ල නැති අද දැන් ඔයත් පන්සල් යනකොට අඳින්න ඇඳුම අරගෙන බැලුවේ නැද්ද මේක අඳිනවද නැද්ද කියලා දෙපාරක් බැලුවේ නේ ෂර්ට් එක උස්සලා බැලුවේ නැද්ද හිටලා මැදලා තියනවද කියලා ඇඳුමක් ගත්තාම මේකට හරියන සෙරෙප්පුද මේ ජීවිතේ එහෙම ඉන්න අපි ඔය පින්නතුන් කැමතිද ඉඳගෙන ඉන්න තැන් වල කෙල ගහන්න කැමතිද හරි අපිරියයි ඒක හරි පිළිකුල් අර දවසක් කෙන නැත්ද නිදාගෙන ඉන්න ඇඳ ගාව බකට් එකක් තියාගෙන ඔකට කෙල ගහ ගහ ඉන්න වෙන්න මේක කාටද වෙන්නේ නැත්තේ මේකට වයසක් තියනවද මේකට සල්ලි බලපානවද පිටතට මේ හෙට මට වෙන්න තියෙනද ධම්මලා තාත්තලා දැන් පැය ගානක් මෙතන ඉඳගෙන ඉන්න නැගිටලා ගිහිල්ලා මහන්සි කියලා හිතුනොත් කාට ටිකක් බොන්න පුළුවන් නේ ග්‍රීන් ටී එකක් බොන්න පුළුවන් වතුර ටිකක් හරි බොන්න පුළුවන් ජීවිතේ දවසක් එන්නේ නැද්ද වෙනතුනේ අපේ හාමුදුරුවෝ මේවා දැකලා ඇති ඕන තරම් මේ කාටද පුළුවන් අර තේ ඇල්ලතර වගේ නිමල බොන්න අපි හරි කැමති නේ රස පිටින් අකුරු කැල්ලක් එක්කාරේ ඔයගුරු කැල්ලක් කරලා දාලා ප්ලේන් ටිකක් බොන්න දැකලා මේ හාමුදුරුවෝ ඕන තරම් බට ගහලා ඉන්න මිනිස්සු තේ ටික හදලා හාමුදුරුවෝ සිරින්දරේ බටේට දාලා තල්ලු කරන්නේ
මෙහෙම වෙන්න තියෙන අපි බත් ටිකක් හබලා කා ගන්න බැරි වෙන දවසක් එනවා. ඒක අදද හෙටද කියන එක නෙමෙයි, අනිද්දාද අවුරුදු 50කින්ද කියන එක නෙමෙයි. එහෙම වෙන ජීවිත. මේ අටකටු ගොඩක් මස් ගොඩකින් වට කරගත්ත මේ කරජකය මේ මාංශකයක් නඩත්තු කරන්න. මේ ආයුෂය බොහොම සීමිත කාලයක් තියෙන. එතන මාස ගණන් නොනා ඉන්න වෙනවා. දැකලා නැත්නම් මාස ගණන් එකතන ඉන්න මිනිස්සු. එකතන මල මුත්‍රා කරන්න වෙනවා අපි. එතන මේ ජීවිතේ කවදාවත් කොහෙන්ද විදිහට කරාවට ව්‍යාධියට පත් වෙලා පුදුම විදියට දුක් විඳලා මරන්න ඉන්න අපි. මට කියන්න මේක මොකද්ද පිරිමහන්න තියෙන වෛරය? මේක මොකද්ද මේකේ පිරිමහන්න තියෙන තරහ? මොනවාද ඇත්තන්ට මේක කතා කරලා බේරගන්න බැරි දෙයක් තියෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හැල්මි දුවනවා. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු තේරුම් ගන්න ඕන පින්නදුනි. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල හැරෙන්නවත් කාලයක් අපිට ඉන්නේ නැහැ. මම මේ බණ කියනකොට කරන්න පුළුවන් අයත්ෝ බණ අහනකොට කරන්න පුළුවන්. ඒ නිසා බොහොම කරුණාවෙන් දේශනා කරන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ ඔය නිස්කාරණේ නම් ගෙවන්න එපා. නිස්කාරණේ නාස්ති කරන්න එපා. දවල්ට බලන්න මොනාගෙන්ද අපේ මනුෂ්‍යාත් භාවයේ නාස්ති වෙන්නේ. දැන් ඔය මේ පන්සලේ විහාර පින්කඩේ කී ගමනක් විතර කඩලා ඇත්ත. අන්න බෝධික බල්බයක් තිබ්බහගේ. ඇයි? මේ පැත්තේ මොනවාද නැති මද්දවක? මොනවාද නැත්තේ? හැම එකම තියෙනවා. නම් මේ මොරටුවේ තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට යෝජනා කරන්න. මේක ලොකු වගකීමක් තියෙන අපේ තරුණ මහත්තුරුන්ට. සත්පුරුෂ දරුවනේ. සම්බුද්ධ ශාසනය මෙලෙස හරි පවතින්නේ සුරක්ෂිත වෙන්නේ මේ ලංකාදීපේ පමණයි. මේකට අකුල් හෙලන දහස් ගාණක් ඉන්නවා. මේකට බණ අහන්න මිනිස්සු වෙන එක වළක්වන්න. හමුදුරනේ කියනවා මම කතෝලිකලු. මම එවලා තියෙන්නේ පල්ලියෙල්ලු. මට තියෙන අපවාද අවලාද. තව කියනවා කත්නෝරුවේ බණ අහන්න යන්නේ හරක්. මොකක්ද ව්‍යායාමය? මොකටද ඔට්ටු වෙන්නේ? පුදුම විදියට තරුණ මහත්තුරු බණ අහනවා. පුදුම විදියට තාත්තලා බණ අහනවා. පොඩි දරුවෝ බණ අහනවා. මේ තමයි සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය. මේ තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියේ තියෙන සුබ ලකුණු. අවුරුදු 5000කට වඩා පින්නතුනි සම්බුද්ධ ශාසනය පවතිනවා කියන එක පෙර නිමිති තමයි මේ පහළ